අම්මගේ නෑදෑ ගෙදරක යන්න තමයි හදන්නේ යාළුවනේ මලගයක් තියෙනවා. ඉතින් යනකොට නිකයි යන්නේ අපේ අම්මයි තාත්තයි කදමලු බැදගෙන තමයි යන්නේ. මේ පැත්තේ කොසර ටිකකෝ. කොසර ටික කොහෙද? කොසර අතන ඈ. අද වෙක්කුවෝ. වෙච්චෝ. බොක්ස් වෙක්කිජෝල අද වෙච්චෝ. බොක්ස් එක කොහෙද තියන්නේ කියලා ඇහුවේ යාළුවනේ. මං වීඩියෝ එකක් කරන්න කඩේ තිබ්බ බඩු ටිකක් දාලා ගේ ඇතුලේ කරන්න හැදුවා පෙහෙන්නෙත් නෑ. එළියට ගිහින් කරන්න හදනකොට මට ඒ දවසේ සෙට් උනේත් නෑ. තාම ඉතින් මගේ වහනේ බඩු ටික තියෙනවා. පේනවනේ. ගෝරකයි ඔක්කොම ටික අරගෙන යනවා. අපේ දෙන්න කොහේ ගියත් මැචින්. මේ ළඟදි විතරයි මැචින් තිබුණ නැත්තේ. ඒ වීඩියෝ එක මම ඉක්මනින් අරන් එන්න. අපේ තාත්තගේ මූඩ් ඔෆ් වෙච්ච විදිය මැචින් නෑ කියලා. හරි එහෙනම් අපි මලගෙදර යන් ඈ. මේ මලගෙදර වීඩියෝ එක මම ගත්තේ යාළුවනේ ඇත්තටම හරිම හොරෙන්. කැමරාව ඔන් කරලා විරලා මම මගේ අතේ නිකන් ෆෝන් එක තියාගෙන ඉන්න විදිහට පාත් කරලා අල්ලගත්තේ. ඉතින් මම දන්නවා මේක අනිවාර්යෙන් වීඩියෝ වෙනවා කියලා. හැබැයි මේක මට පැත්තට වීඩියෝ ගන්න බැරි වුණා. මම නිකන් ෂෝට් වීඩියෝ එකක් වගේ තමයි වීඩියෝ එක අල්ලගත්තේ. ඒකයි ඉතින් ඔච්චර චූටියට පේන්නේ. පේනවනේ මේක හින්දු මලගෙදරක්. එතකොට එයාලා කෙසල් කොලේ ඉඳගෙන තමයි එයාලගේ චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. එතකොට එයාලගේ පූජාරි ඇවිල්ලා කියන විදිහට තමයි ඒගොල්ලෝම කරන්නේ. අර එයාලා කෙසල් කොලේ තමයි දන හිස තියන් ඉන්නේ. නැත්තම් කෙසල් කොලෙන් හරියට ඉඳ ගන්න පුළුවන්. ඔහොම යාළුවනේ කෙසල් කොලේ ඉඳගෙන චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ ඒ අම්මගේ දරුවෝ තමයි. ඒ කියන්නේ ඒ අම්මගේ පුතාලා. එතකොට ඒ අම්මගේ මිනිබිරි තමයි අරම කෙසල් කොලේ ඉඳගෙන ඉන්නේ. ඉතින් එහෙම අත හොදනවා. ඊට පස්සේ පූජාරි කියන විදිහට හැමදේම කරනවා. එහෙම කරලා වියලා ඒ ආත්මෙට ශාන්තියක් ලැබෙන්න කියලා හිතාගෙන තමයි යාළුවනේ ඇත්තටම මේ කට්ටිය මෙහෙම කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක නම් ඔළුවෙන් හිටගෙන වගේ ෆෝන් එක පැත්තට හරි හරවගෙන බලන්න යාළුවනේ. මේ වීඩියෝ එක ඇත්තටම මම අරගෙන ඉන්න ගොඩාක් ඒ කියන්නේ දුක් විඳා කියලා කියන්නේ ඇත්තටම අර කට්ටියට පේන්නත් බෑනේ මලගෙදර ගිහිලා වීඩියෝ එකක් ගන්නවා කියලා කියන්නේ ඒක එච්චර සුදුසු නැහැ. ඉතින් ඒක මං හොරෙන් ගත්තේ මගේ යාළුවන්ට මේ දේවල් පෙන්වන්න. ඉතින් මේ ආච්චි අම්මව බිම සුදු රෙද්දකින් ඔතලා තමයි යාළුවනේ තියෙන්නේ. මෙහි එම්බාම් කරන්නේ නැහැ යාළුවනේ. අපේ ලංකාවේ මලගයක් වුණොත් එම්බාම් කරනවා. මිනි පෙට්ටියකට දානවා එහෙමනේ. මේ හින්දු කට්ටිය නම් එම්බාම් කරන්නේ නැහැ. ක්‍රිස්තියානි කට්ටිය නම් පිනි පෙට්ටියකට දානවා. මේගොල්ලෝ කරන්නේ මෙහෙම ඔත්තලා අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ පොළවේ වලලන්නෙත් නෑ. හින්දු කට්ටිය එයාලා පුච්චනවා යාළුවනේ. එයාලා පොළවේ වලලන්නේ නෑ කීයටවත් ඒගොල්ලෝ මේ මිනිහ අරගෙන ගිහිල්ලා පුච්චනවා. එහෙම තමයි කරන්නේ. ඊට පස්සේ ඒකේ අලු ටික අරගෙන ගඟේ පා කරලා යවනවා. අර හින්දි ෆිල්ම් වල වගේම තමයි මේ කටයුතු කරන්නේ මේ පැත්තේ. මලගෙදර ගොඩක් වෙලා ඉඳී නෑ. ඒ ඔක්කොම චුට්ටක් බලාගෙන ඉවිල්ලා චූටි වීඩියෝ කෑල්ලකුත් අරගෙන මම ආවා මාමලාගේ ගෙදර. එනකොට බලන්නකෝ අත් දෙක දික් කරගෙන දොයියගෙන ඉන්නේ කවුද කියලා. අපේ පෝස් යාළුවා. ඉතින් නැන්ද අපි එන බව දැනගෙන හොඳට කෑම ටිකක් හදලා තිබ්බා. මාළු තිබ්බා, මැල්ලුම් තිබ්බා, අච්චාරු තිබ්බා, චාම්බාරු තිබ්බා. තව මොනවද මෝරු තිබ්බා. ඉතින් මේ ඔක්කොම කට්ටියම කනවා. මට එන්න කියලා වද කරටස මම කව නෑ මම ඩයට් කියලා. හැබැයි මං ගිහිල්ලා යාළුවනේ මාළු කරි එක දැක්කට පස්සේ මට ඇත්තටම කන්න හිතුණා. ඊට පස්සේ මං කෑවා. යාළුවනේ අම්මගේ මහගෙදර ආවා. මම ගොඩාක් දවස් බත් කෑවේ නෑ. ඒ වුණාට අද මට අම්මම කියලා බල කරා. ඊට පස්සේ බලද්දි තියෙනවා මාළු හොද්දක් තියෙනවා. හරිම රසට ඈ. රසයි කියන්නේ කාලා බැලුවේ නැහැ. දැක්කම මේක රස පාටයි. ඊට පස්සේ මම බත් ටිකක් බෙදාගෙන කෑවා. අම්මයි තාත්තයි කාලේ ඉන්නවා. මම ඒ දෙන්නගේ ටිකක් දෙකක් අරගෙන මගේ ටිකක් අරගෙන ආච්චි අම්මා තාම කනවා. මම ආවා. ටිකක් ටික හොදන්න. එකක් පෙන්නන්නම් ඉන්න. පේනවනේ. අපිට යාළුවනේ අපේ කුස්සිය වෙනස් කරන්න ඕනේ. මට හරි ආසයි මේ වගේ දැල් ගහලා වලම් පිකම් හොදන තැන එහෙම දැල් ගහලා හොඳ එළියට හදාගන්න. අපේ අම්මගේ මහගෙදර ගෙවත්ත මං චුට්ටක් පෙන්නන්නම් ඈ. දැක්කද මේක?
මේ තමයි යාළුවනේ එළියේ හදලා තියෙන කුස්සිය. හරිද? මේ කියන්නේ පිකන් කෝප හොදලා ඔහොම නවන්නේ එහෙම. මේ ඒ කියන්නේ ඉඳුල් එහෙම දාන්න මෙහෙම භාජනයකුත් තියලා තියෙනවා. තව මෙතන හට්ටි මුට්ටි එහෙම නවන්න වෙන්නේ නැති තියලා තියෙන්නේ. තමයි ඔරිජිනල් කුස්සිය. මෙතන උයනවා, අතන දරලිප තියෙනවා. මෙතන මිරිස් කුඩු 3-5 කුඩු එහෙම තියලා තියෙනවා. පූසට බත් තියලා. කට්ටිය බත් කාලා කතා කර කර ඉන්නවා. අපේ මනු යාළුවනේ එයා කෑවේ නෑ. එයා උනේ මේ ගෙදර ඉන්න පූස දෙන්නෙක් ඉන්න මේ එක්කෙනෙක්. මෙයාට තමයි අර බත් තියලා තිබ්බේ ඉස්සෙල්ලා. ඉතින් මගේ යාළුවනේ අපේ අම්මගේ මහ ගෙදර ගෙවත්ත පෙන්නන්න තමයි මම මේ හදන්නේ. ගොඩාක් දේවල් මෙහෙ වවලා තියෙනවා. මොනවද වවලා තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. හරිද? ලොකු වැස්සක් එන්නේ යන්නේ. ඊට කලින් මම ගෙවත්ත පෙන්නලා ඉන්නම්. ඩා වා. මේ තියෙන්නේ කප්පා. ඒ කියන්නේ මඤ්ඤොක්කා. ඔයාලුවනේ චූටි චූටි කරබිංච පැල වවලා තියෙනවා. ඩා ඉද චේම්බානෝ. ඉද චේම්බෝ චේනේ. හා යාළුවනේ මම දන්නේ නැහැ අපේ මේ අපේ ගෙදරත් තියෙන මෙන්න මේ ගහේ අල කනවලු. චේම්බා චේනා. මේ ගහේ පොඩි අඹ ගහක් තිබ්බ ඒගොල්ලෝ එක කපලා දාලා. ඉද බම්බොටු. ඉදර പേരെന്താ? වලිදලංගා. මෙයාලා කියන්නේ වලිදලංගා. අපි කියන්නේ වම්බොටු. වම්බොටු ගහක් තියෙන මල් එහෙම ඇවිත් තියෙනවා. මේ යාළුවනේ මිරිස් තියෙනවා. පච්ච මොලුකු කියලා තමයි කියන්නේ මිරිස් වලට. තේරෙයි? මිරිස් කරල් ගොඩක් තියෙනවා. මට මෙහෙම දැක්කට පස්සේ යාළුවනේ ලපටි කරලක් අරගෙන බත් එක හපල කන්න හිතෙනවා. මගේ යාළුවන්ටත් එහෙම හිතෙනවද? peer ගහේ peer තියෙනවා කොළ ගාන්ට peer. ඒ වුණාට පැහිලා නැහැ. අම්බලන්නකො කොළ ගාන්ට තියෙනවා peer. දැන් කියයි හපෝ ඊයේ ගහේ නම් ආයි ගෙඩියෙන්න නැහැ කියලා කියයි. ලස්සන මල් පැල අනේ ඉන්නනේ ඔයා බව් බව් කියන්නේ නැතුව. තියෙනවා. මෙතන තව පප්පායා ගහක් තියෙනවා යාළුවනේ. එයා කූඩුවට දාලා තියෙන්නේ. ලිඳක් තියෙනවා ලිඳක් බොලොක් ලිඳක්. මේකේ වතුර අම්මෝ වෙන බයයි ඈත් හතුලේ වතුර තියෙන්නේ. ආණ්ඩ මුරුංගා කොළ. යාළුවනේ මෙහි මුරුංගා කොළ අරගෙන වියර වෙලා පරිප්පු දාලා මලවල කනවා. ඩාඩන් ඔරන පාරෙක්කට. මම එකක් ගලව ගන්නම් කියලා කිව්වා. ඒක පස්සේ ගලව ගමු ඈ. මම මුලින් වීඩියෝ කරනවා. බිලින් ගහක් තියෙනවා යාළුවනේ. ඩා කාන්දාරි එන්දි? මම ඔයාලට මේ කොච්චි ගස් යාළුවනේ. කොච්චි ඇවිල්ලා නැහැ. මේ ගෙදර කුකුලයි බලන්න යාළුවනේ අපේ ගෙදරත් මේක කරන්නම ඕනේ. මිරිස් ගල. ඩා ඉදලා අරෙක්කුවෝ. දැන් පාවිච්චි කරන්නේ නැල්ලු. මෙතන තව කරමිංචා තියෙනවා. මේ කුකුල් කූඩුව. කුකුකුකුකුකුකුකු. මේ දෙයි ගහක් තියෙන්නේ. ඩා ඉදලා පළම් වරුවෝ. ඉල්ලා මේ ගහේ තාම ගෙඩියාවේ නැල්ලු. කොස් ගහ ඊද වන්නෝ චක්ක වන්නෝ. ඉල්ලේ වෙල්ලියොරු මල වරන් පොවත් කාන්දාරියෙන් දිඩා ලොකු වැස්සක් එනවා ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් කාන්දාරි. වන්දිල්ල කාන්දාරි. ඊ තක්කාලිකා. මේ තක්කාලි ගහ. මේක ඉද වම්බටු ඉල්ල බණ්ඩක්කා. බෙන්ඩක්කා වෙන්න බෙන්ඩක්කා තියෙනවා. යාළුවනේ බෙන්ඩක්කා. යාළුවනේ ලොකු වැස්සක් එනවා යාළුවනේ. මේ හබරල කිරියල මාර ලොකු වගාවක් තියෙන්නේ. කාන්දාරි නෑ ඇවිල්ලා. ඔරනවෝ. එකම එක කාන්දාරියක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ පේනවද? මෙහි තියෙනවා නේත්‍රඵල. ආයි තියෙනවා ලොකු වැස්සක් හොගාගෙන එනවා. මෙන්න මේ අපේ ගෙදර හිටලා තියෙන මේවා ටික.
මොකද දන්නේ නැහැ ඒකට කියන්නේ. යාළුවෝ කමෙන්ට්ස් වලින් කිව්වා හරියට මතක නැහැ. කෝවක් කල්ලේ කෝවක්ක යාළුවනේ. යාළුවනේ අපිව තෙමෙනවා අපි දුවනවා. හෝ විනාඩියක් ඉන්න. යාළුවනේ මම මේ මැදින් පැන්නේ ඇයි දන්නවද? මාව subscribe කරපු නැති යාළුවෝ මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ like කරන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න, bell icon එක click කරලා තියාගන්න. මගේ ලස්සන videos බලන්න නම්. එහෙනම් ඉතින් අපි යන් අපේ video එකට. අපේ මනුගේ බයික් එක තෙමෙනවා. පව්. තේනවද වැස්ස ලොකු වැස්සක්. අතන කැන්දකොළ තියෙනවා පිටිපස්සේ ටිකක් තියෙනවා කඩාගෙන යන්න ඕනේ. මාමලාගේ ගෙදර ආවහම පස්සේ හිතට හරි සැනසෙල්ලයි. ගෙදර චූටි වුණාට හරි සැනසෙල්ලක් දැනෙනවා. හොඳ ගහනවා. හොඳ නෙමෙයි හිරිකඩ ගහනවා. මම වැස්සට හරි ආසයි යාළුවනේ. පොඩි කාලේ අපේ අම්මා එපා කියන්න මම කලිසම් කොටේකුත් ගහගෙන මං කරන්නේ මෙහෙම වහිනකොට වත්ත වටේම දුවනවා. එතකොට අපේ තාත්තා මට පොල් ගහකට පොල් අත්තේ අගිස්ස කපලා විරලා පොල් ගහේ ගැට ගැහුවට පස්සේ ඒක දිගේ වතුර එනවා. මට නාන්න හදලා දීලා තියෙනවා. ඊට පස්සේ මං ඒකේ නාගෙන ඉන්නකොට එහෙට දුවනවා මෙහෙට දුවනවා නාගෙන හැම ඉන්නකොට එකපාරටම මම පොඩි කාලේ විදිල්ලක් ඇවිල්ලා යාළුවනේ. එතකොට අපේ පොල්ලතු ගෙදර විදිල්ලක් ඇවිල්ලා මාව කෙලින්ම ගැට විසිකුනේ කෙලින්ම පොල් පැලැල්ල විසිකුනේ. ඩාං ගාලා වැදිච්ච වැදිල්ලක් මතකයි. පස්සේ අපේ අම්මා තමයි මට ගහලා මට පණ අරගෙන තිබ්බේ. ඒ හින්දා එදයින් පස්සේ විදුලි කොටනවට ගොරවනවට බයයි. හැබැයි මම වැස්සට ගොඩාක් ආසයි. හැබැයි එළියට ගිහිල්ලා තෙමෙන්න බයයි. පොඩි කාලේ සිද්ධිය අමතක වෙන්නේ නැහැ කවදාවත්. වාහනේ ටිකක් දුරින් අතර කරේ. මං එතනට යනවා වාහනේ ගන්න. පේනවද? මගේ වාහනේ විතරයි තියෙන්නේ. මම වාහනේ අරගෙන ආවා. අපි යන්න හදන්නේ යාළුවනේ. මම අච්චාරු ටිකක් ඉල්ලුවා මෙහෙම බත් කෑවට පස්සේ අච්චාරු රසයි මම ටිකක් ඉල්ලුවා. ෆෝන් අම්මේ මේ අච්චාරිකවට මාරම රස හිතුණා. ඒක හරිම රසට හදලා තියෙනවා. මම සාමාන්‍යයෙන් එහෙම අච්චාරු කන්නේ නැහැ. මේක මට රස හිතෙච්ච ඉඳ මම චුට්ටක් ඉල්ල ගත්තා. ගෝරක ගෙනාවා. බව කොස්සටක් තියෙනවා. කොස්සට කතාවෙන් සමුගන්න වෙලාවත් ඇවිල්ලා දන්නේම නැතුව. ඉතින් මගේ යාළුවෝ අද දවසේ ඉන්දියාවේ මරණ ගෙදරක වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා නොදන්න දෙයක් දැනගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මාව තාමත් subscribe කරලා නැති යාළුවෝ මාව subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න. ඒ comment එක මාව ගොඩාක් ශක්තිමත් කරනවා. ඉතින් මගේ videos පුළුවන් තරම් යාළුවන්ගෙත් එක්ක share කරන්න. ඒ වගේම මගේ රත්තරන් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ ගිහින් එන්නම්. මං අච්චු bye bye.